එකමත් එක ලස්සන වනාන්තරයක් තුළ ඌරු තාත්තා, ඌරු අම්මා සහ ඔවුන්ගේ ඌරු පැටිය ජීවත් වුණා. මේ ඌරු බබාගේ නම තමයි පීකු. ඌරු අම්මයි ඌරු තාත්තයි පීකුට ගොඩක් ආදරේ. පීකුගේ තාත්තයි අම්මයි මහන්සි වෙලා එළවලු වගා කරා. එළවලු වලට වතුර දැම්මා. පීකුගේ අම්මා පීකුටයි තාත්තටයි හැමදාම රසට ගෙවත්තේ එළවලු වලින් කෑම උයලා දුන්නා. හැබැයි පීකු නම් අම්මටයි තාත්තටයි කවදාවත් උදව් කරේ නැහැ. පීකු සෙල්ලම් කරමින් කාලය ගෙවුවා. දවසක් පීකුගේ අම්මයි තාත්තයි එළවලු කොරටුවේ වැඩ කරමින් සිටින විට පීකුගේ තාත්තා පීකුටත් වැඩ පුරුදු වෙන්න උදව් කරන්න එන්න කිව්වා. ඒත් පීකු අනේ තාත්තේ මට නම් බෑ, මට සෙල්ලම් කරන්න ඕනි කියලා කිව්වා. තවත් දවසක ඌරු අම්මා පීකුට උයන්න උදව් කරන්න කිව්වා. ඒත් පීකු අම්මට උදව් නොකර සෙල්ලම් කරමින් සතුටු වුණා. කෑම කන වෙලාවට පීකු බොහොම සතුටින් කෑම කනවා. අම්මේ තාත්තේ ඔයාලා හදන කෑම නම් හරිම රසයි. ඒත් උට අම්මටයි තාත්තටයි උදව් කරන්න නම් ආසාවක් ඇති වුණේ නැහැ. එක් දවසක් පීකුගේ අම්මටයි තාත්තටයි පීකුගේ සීයා අසනීප වෙලා හදිසියේම සීයා බලන්න යන්න සිද්ධ වෙනවා. ඉතින් එදා දවසම පීකු තනියම තමයි ගෙදර හිටියේ. පීකු අද නම් මට නිදහසේ දවසම සෙල්ලම් කරන්න පුළුවන් කියලා හිතලා සතුටින් සෙල්ලම් කරා. ඉතින් ටික වෙලාවක් සෙල්ලම් කරද්දි පීකුට බඩගිනි දැනෙන්න ගත්තා. කුස්සියට ගිහින් බැලුවත් කන්න මොකුත් උයලා නැහැ. අම්මා එනකල් ඉන්නත් බෑ. මට හරිම බඩගිනි. ඒත් මම උයන්න දන්නෙත් නෑනේ. අම්මට උයන්න උදව් වෙලා තිබුණා නම් මටත් තනියම රසට කෑමක් හදාගන්න තිබුණා කියලා පීකුට හිතුණා. පීකු අමාරුවෙන් ගෝව කපන්න පටන් ගත්තා. කුඩා පීකු එළවලු කපන්නවත් දන්නේ නැහැ. අම්මා තාත්තා හැමදේම කොච්චර මහන්සියෙන්ද කරන්නේ කියලා ඔහු අද ඉගෙන ගත්තා. ඉතින් උයන්න දන්නේ නැති අසරණ පීකු අම්මයි තාත්තයි ගෙදර එනකල් බඩගින්නෙම හිටියා. හවස පීකුගේ අම්මයි තාත්තයි ගෙදර ආවේ පීකුට කෑමත් අරගෙන. පීකුට හරිම සතුටුයි. පීකු එදා ඉඳලා හැමදාම අම්මටයි තාත්තටයි සතුටින් උදව් කරන්න පුරුදු වුණා. පීකුගේ අම්මටයි තාත්තටයි දැන් හරිම සතුටුයි මේ පුතාගේ මේ වෙනස් වීම ගැන.